විසුද්ධි මාර්ගය කියවලා බලන්න. බුද්ධ ഘോഷ හාමුදුරන්ගේ මවිලක් තරම්වත් දැනුමක් තියෙනවා. දැන් ඉන්න එක හාමුදුරුවෝ කෙනෙක්. මේ වෙලාවේ මේ ලංකාවේ ඉන්න එකම හාමුදුරුවෝ කෙනෙක්ම බුද්ධ ഘോഷ හාමුදුරන්ගේ 100න් එකක්වත් වටින්නේ නැහැ. මතක තියාගන්න. උන්වහන්සේට තිබ්බ මතකය, උන්වහන්සේට තිබ්බ භාෂා ඥාණය, උන්වහන්සේට තිබ්බ වෙන වෙන මේවා කිව්වහන් පස්සේ මට ඕකනේ මම කාලෙන් කාලට අතුරුදහන් වෙන්නේ මේ වගේ. මේවා කිව්වම අතුරුදහන් වෙනවා. අර ඒව ඕනේ. මවිල් ගහක් තරම්වත් වටින්නේ. බුද්ධ ഘോഷ හාමුදුරුවෝ විසුද්ධි මාර්ගය ලියන්නේ විසුද්ධි මාර්ගය දැකලා තියෙනවා. ලොකු ග්‍රන්ථයක් පිටු 1000කටත් වඩා වැඩි. උන්වහන්සේ ලංකාවට එනවා සිංහල අට කතාව මෙහි තිබ්බේ සිංහල භාෂාවෙන් ලිව්වේ ඒක පාලියට පරිවර්තනය කරගන්න. මෙහෙට ආවා ඊපස්සේ අපේ මහ තෙරුන්වරු උන්වහන්සේ ඉල්ලුවට දුන්නේ නැහැ මේක විනාශ වෙයි කියලා. ගාතාවක් දුන්නා පුළුවන් නම් මේක විසඳලා පෙන්නහම් කියලා. මොකද්ද ගාතාව? අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා තන්තං ගෝතම පුච්චාම කෝයිමං විජටේ ජටා. ගාතාවට උත්තරේ විදිහට උන්වහන්සේ පොතක් ලිව්ව පිටු 1000ක. කොහමද? පිටු 1000ක පොතක් ලිව්වා 1000කටත් වැඩි. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤා සීලේ කියලා ලියලා සීල නම් කිම, සීලේ කෘත්‍ය කිම, සීලේ රසය කිම, සීලේ ලක්ෂණය කිම, පච්චුප් අදට්ඨානිය කිම සියල්ල ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය පාරිශුද්ධ සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍යසන්නිස්ෘත සීලය සියල්ල ලිව්වා. දූතාංග 13ම ලිව්වා. උත්කෘෂ්ඨ කියන්නේ මොකද්ද? මධ්‍යම කියන්නේ මොකද්ද? මුළුදුක කියන්නේ මොකද්ද? දිට්ඨි විසුද්ධිය කුමක්ද? ඊට පස්සේ පටිච්චසමුප්පාදේ කුමක්ද? මග්ගා මග්ගේ කුමක්ද? විදර්ශනා ඥාන රහත් වෙන්නේ නිවනටම ලිව්වා පිටුයි.